ඔය දන්නවද ව්‍යවසායකෙන්නම් හැම වෙලේම අහන්න ඕනි ප්‍රශ්නය මොකක්ද කියලා? ඔව්. ඔය අහන්න ඕනි ඇයි කියලා. ඔයාලට හිතිලා නැද්ද ඇයි සමහර ඉතාම හොඳ ව්‍යාපාර අසාර්ථක වෙලා අනික් ව්‍යාපාර හොඳ සාර්ථකත්වයක් ලබා ගන්න කියලා? මේක ගැන හොඳ අදහසක් ඉදිරිපත් කරනවා සයිමන් සිනෙක්. එයා කියනවා මිනිස්සු මිලදී ගන්න ඔයා කරන දේ නෙමෙයි. ඇයි ඔයා මේක කරන්න කියන හේතුව. ගොඩාක් ව්‍යවසායකයන් එක කතා කරද්දී යාලා කියන්නේ මම ඇඳුම් විකුණනවා, මම කේක් හදනවා, මම පොඩි බිස්නස් එකක් කරනවා කියලා. හැබැයි සාර්ථක ව්‍යවසායකයා කියන්නේ මට ඕනි මගේ ඇඳුම් මිනිස්සු ආත්ම විශ්වාසයෙන් අඳිනවා බලන්න. මට ඕනි කන හැම කේක් කෑල්ලකින්ම එයාලා සතුටු වෙනවා බලන්න කියලා. ඒ කියන්නේ මේ ඇයි කියන ප්‍රශ්නට උත්තරේ තමයි තෘප්තිමත් පක්ෂපාතී පාරිභෝගිකයන්ව ගොඩනගන්නේ. ඉතින් ඔයා පේජ් හදන්න, පෝස්ට් හදන්න හැමදේම කරන්න කලින් ඔයා හිතන්න ඇයි ඔයා මේ ව්‍යාපාරය කරන්න කියලා. ඒ වගේම ඒ ඇයි කියලා ඔයාගේ පාරිභෝගිකයන්ට තේරෙනවද කියලා. මොකද එතනින් තමයි ඔයාගේ සන්නාමය ගොඩනැගෙන්නේ. ලොකුවට හිතන්න, පොඩියට පටන් ගන්න.